හරි මේ අහන්නකෝ. දැන් පුතේ මේ කෙටි කතාව කියන එකේ මම කිව්වා සිද්ධි එකයි. ඒ වගේම කෙටි කතාවේ චරිත සීමිතයි. ඒ වගේම කෙටි කතාවක පරිච්ඡේද එකයි තියෙන්නේ කියලා. මම ඔයාට නවකතා උගන්වනකොට කෙටි කතාව ගැනත් පැහැදිලි කරලා දෙන්න. ඒක කෙටි කතාවක් කිව්වා මතකද? ඔයාට මතකද මම කෝටු මුත්තා ගැන කෙටි කතාවක් කිව්වා. ඔව් නම් ඔව් කියලා chat එකට දාන්න, මතකයි ඔව් කියලා chat එකට දාන්න, නැත්තම් නෑ කියලා chat එකට දාන්න. බලමු කාටද වැඩිපුර මතකද මතක නැද්ද කොහොමද කියලා. කෝටු මුත්තා ගැන කෙටි කතාවක් මම කියලා දුන්නා මතකද? බහුතරයක් නෑ කියලා දානවා. හරි සමහරුන්ට සර් කියලා දුන්නා වගේ මතකයි ඒ වුණාට ආපහු කියන්නකෝ බලන්න. අහන්නකෝ හරි. කෙටි කතාවක් කියලා දෙන්නම් ඉස්සර වෙලාවම කෙටි කතාවක් කියන්නේ මොකද්ද කියලා නිකන් ඔයාට තේරෙන්න. හරිද අහන් ඉන්නකෝ. පුතේ ඔන්න අපේ කෙටි කතාවේ නම කෝටු මුත්තා. හරියටම මුයන්නම ලියන්න ඕනි. හුයන්නවත් ලියවුනොත් ඉවරයි. කෝටු මුත්තා. හරිද? කෝටු මුත්තා. දැන් ඔන්න මම මගේ චරිතය නිරූපණය කරනවා. කෝටු මුත්තා කියන්නේ පුතේ කෙට්ටු මිනිස්සෙයි. එයි දැන් මගේ දිහා බලන්න. හරිද? කෝටු මුත්තා කියන්නේ කෙට්ටු මිනිස්සෙයි. මේ කෝටු මුත්තා කියන කෙට්ටු මිනිස්සයා හරිද? මෙයා අඳින පළඳින විදිහක් තියෙනවා. දැන් මේ චරිත නිරූපණය කරන්නේ. මෙයා පුතේ කොණ්ඩ ගෙඩියක් චූටි කොණ්ඩ ගෙඩියක් ඔළුවේ බැඳගෙන සුදු පාට රැවුල මෙහෙම වැවිලා තියෙනවා. ඊට පස්සේ මෙයා පප්ප බැනියමක් අර සුදු පාට අත් තියෙන බැනියමක් ඇඳලා උඩින් කෝට් එක දාලා කොටු කොටු සරමක් ඇඳලා බෙල්ට් එක දාලා තමයි එයා යන තැන්වල යන්නේ. දිග කුඩයක් අතේ අරන් යනවා කොයි වෙලේ. හරිද? අවුරුදු 70කට කිට්ටු වෙන නිකන් 65 70 වගේ වයසක පසු වෙන කෙනෙක් තමයි කෝටු මුත්තා කියලා කියන්නේ. හරිද? දැන් ඔයාට පැහැදිලි වැඩි. දැන් ඔය කෝටු මුත්තාට එක පුරුද්දක් තියෙනවා. හැබිට් එකක් තියෙනවා. කෝටු මුත්තට පුරුද්දක් තියෙනවා. මොකද්ද? හැමදාම දවස ගානේ එයාගේ මහජන බැංකුවේ account එකට කීයක් හරි සල්ලි ගිහින් දානවා. සල්ලි කීයක් හරි ගිහින් දානවා. ඒ කියන්නේ රුපියල් 1000ක් 2000ක් 3000ක් සමහර දවසට 5000ක් සමහර දවසට 10000ක් 15000ක් සමහර දවසට ලක්ෂ 10ක් සමහර දවසට කෝටියක් දෙකක් වුණත් ගිහින් දානවා. හැමදාම ගිහින් දානවා. එතකොට ඔය කෝටු මුත්තා කියන ඩයල් එක එහෙම සල්ලි ගිහින් දානකොට අර මහජන බැංකුවේ මැනේජර් ඉන්නවනේ. ඔය මහජන බැංකුවේ මැනේජර්ට පොඩි සැකයක් ඇති වුණා. යකෝ හැමදාම මෙහෙම සල්ලි දාන්න බෑනේ මිනිස්සුන්ට. මොකක් හරි මෙතන සීන් එකක් තියෙනවා. මැනේජර් ගෙන්නුවා පුතා. දැන් අහලා තියෙන කට්ටිය ඉන්නවා. ඉඳ ආයෙත් පාරක් අහගන්න. කරන්න දෙයක් නැහැ. හරි ගෙන්නුවා. එන්නකෝ කියලා. ඊට පස්සේ කිව්වා මහත්තයා. දැන් වාඩි වෙන්න කියලා මේ හැමදාම බැංකුවට එනවා නේද? අනේ ඔව් මහත්තයෝ ඉතින් මං ඔය හැමදාම එනවා බැංකුවට ආවේ නැත්තම් කෑවේ නෑ වාගේ. මේ හැමදාම සල්ලි දානවා නේද? ඔව් මහත්තයෝ ඉතින් කීයක් හරි ඇවිල්ලා දානවා. මේ කොහෙන්ද සල්ලි? ඔය මහත්තයෝ මං ඔය පොඩි පොඩි දේවල් කරනවානේ. පොඩි පොඩි දේවල්? කමන්නේ කියලා දැන් ඒ කියන්නේ අහන්නත් බෑනේ වැඩි. කමන්නේ කියලා යවුවා. දැන් හැබැයි මැනේජර්ට ලොකු අවුලක් තියෙනවා මෙහෙම මේ යකා සල්ලි දාන එක. මේ මැනේජර් ගිහිල්ලා මේ පිළිබඳව කම්ප්ලේන් එකක් දැම්මා මහ බැංකුවේ අධිපතිට. මහ බැංකුවේ අධිපතිට ගිහින් කිව්වා බලන්නකෝ සර් මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙම හැමදාම සල්ලි දානවා කෝටිය දෙක ගෙනල් දානවා මාර වැඩක් නේ. ඊට පස්සේ මහ බැංකුවේ අධිපතිත් මේක කල්පනා කරලා ආහෙනම් එයාව ගෙන්නමු කියලා මුදල් අමාත්‍යාංශයට කෝටු මුත්තව ගෙන්නුවා. මුදල් අමාත්‍යාංශයට ගෙන්නුවා. ගෙන්නලා දැන් ඔන්න කෝටු මුත්ත දැන් ආවා. මේ හැමදාම මහජන බැංකුවට යනවලු නේද? අනේ ඔව් මහත්තයෝ ඉතින් මං අර ගියේ නැත්තම් කෑවේ නෑ වාගේ මට දවසක. මේ හැමදාම කීයක් හරි දානවා නේද? අනේ ඔව් මහත්තයෝ ඉතින් ඔය කීයක් හරි දානවා ඔයාගෙන ඇවිල්ලා. මේ දරුවෝ එහෙම හොද තැන්වල ඇති. මොන්න මන් දෙන දෙයක් කාලේ ගෙවල් වල බුදියගෙන ඉන්නේ අපතේ වාගේ. එහෙනම් හොඳ ඉඩකඩම් එහෙමත් ඇති પરම්පරාවෙන්වත් හම්බෙමු ඕන අපේ අම්මලා තාත්තලා අපිට දුන්න ලබ්බක් නෑ මහත්තයෝ. එහෙනම් මේ පෙන්ෂන් එකක්වත් මොන මම මේ කුඹුරු කරපු ගොවියෙක් මට මොන පෙන්ෂන්ද මහත්තයෝ. එහෙනම් ඉතින් හොඳ දෑවැද්දක්වත් හමෝන්න ඔය ගෑණියෝ මං හොරෙන් පන්නන් ආවේ මහත්තයෝ මොන දෑවේද මට. එහෙනම් කොහෙන්ද ඔච්චර සල්ලි? ඔය මහත්තයෝ මං පොඩි පොඩි දේවල් කරනවානේ. පොඩි පොඩි දේවල්. මිනිස්සු සමහර දවසට කෝටිය දෙක බැංකුවේ account එකට දාලා තියෙන්නේ. පොඩි පොඩි දේවල් කරලා කොහොමද ඔච්චර සල්ලි හම්බ කරන්නේ? ඔය මහත්තයෝ මං ඔය පොඩි පොඩි ඔට්ටු අල්ලනවානේ. ඔට්ටු අල්ලනවා. මිනිහෝ ඔට්ටු ඇල්ලුවාම දවසක් දිනනවා දවසක් පරාද වෙනවා. හැමදාම දිනන්න බෑනේ. කොහොමද හැමදාම සල්ලි ගෙනත් දාන්නේ? හවුද මහත්තයෝ ඉතින් පරාද වෙන්න ඔට්ටු අල්ලන්නේ? දාමුද ඔට්ටුවක්?
කියලා කෝටු මුත්තා ඇහුවා මේ මහ බැංකුවේ දැන් මේ ඔක්කොම උපාධි පාස් කරලා මහ බැංකුවේ අධිපති වෙලා ඉන්න මිනිස්සයා කෝටු මුත්තට පදවි වෙන්නේ නැහනේ. ආදාම ඔට්ටුවක් කියලා මහ බැංකුවේ අධිපති කිව්වා. හා එහෙනම් මහත්තයෝ මේකයි ඔට්ටුව. මහත්තයා දිනුවොත් මම මහත්තයාට ලක්ෂ 5ක් දෙන්නම්. මං දිනුවොත් මහත්තයා මට ලක්ෂ 5ක් දෙන්න ඕනේ. හා හරි. මහත්තයෝ මෙන්න මේකයි කතාව. මොකක්ද ඔට්ටුව කියලා දැන් අහනවා. මෙන්න මේකයි කතාව. මහත්තයෝ ඔන්න අද සඳුදානේ ලබන සතියේ සඳුදා මම හරියටම මේ වෙලාවට මහත්තයාව හම්බ වෙන්න එනවා. ඒ එනකොට මහත්තයාගේ පුක නිල් පාට වෙලා තියෙන්න ඕනේ. මොක? ඔව් ලබන සතියේ සඳුදා මම මහත්තයාව හම්බෙන්න එනකොට මහත්තයාගේ නිල් පාට වෙලා තියෙනවා. දැන් මහ බැංකුවේ අධිපති කමන්නේ කියලා ඉතින් හිටියා. එදා ඉඳන් මහ බැංකුවේ අධිපති මොකද්ද පැටියෝ කරන්නේ? ඔයා හිතුවා හරි. පුක පරිස්සම් කරන් ඉන්නවා. හරිද? එතකොට මේ මහ බැංකුවේ අධිපති දැන් ඔන්න පරිස්සම් කරන් ඉන්නවා. පරිස්සම් කරන් ඉන්නකොට පඩි පෙල් බහින්නේ හරි පරිස්සමට. වැටරොත් එහෙම තක්ක තොක් ගාලා ඇනිලා නිල් වෙනවා. ඊට පස්සේ නේද වාඩි වෙනකොට හරි පරිස්සමට වාඩි වෙනවා. දවසට දෙතුන් වතාවක් වොෂ් රූම් එකට ගිහින් කලිසම ගලව බලනවා නිල් වෙලාද කියලා. හරිද? අනේ අහේතුකෝ හැම තිස්සෙම මේක පරිස්සම් කරගෙන ඉන්නවා. රැයට නිින්දෙන් බය වෙලා වගේ තැහැරලා ගෑනු මිනිස්සයාට කියනවා බලනවා කොයි නිල් වෙලාද ගෑනු මිනිස්සයා සරමෝසල ටෝච් එක ගාලා නෑ ඕයි නෑ හරි වහනවා කියලා දැන් ඉතින් ඔහොම සතියක් තිස්සෙම වැඩේ ගියා සඳුදාව ඉතින් දෙතුන් වතාවක් වොෂ් රූම් එකට ගියා කෝටු මුත්තා එන්න ඔන්න මෙන්න කිට්ටුයි හරිද කෝටු මුත්තා එන්න ඔන්න මෙන්න කිට්ටුයි එහෙම ඉතින් දෙතුන් වතාවක් වැඩේ වුණා දැන් ඉතින් මොකද කරන්නේ දැන් වැඩේ හරි නිල් වෙලා නැහැ. දැන් ඉතින් වාඩි වෙලා හිටියා. කෝටු මුත්තා ආවා. තනියම නෙවෙයි. තව දෙන්නෙක් එක කෝටු මුත්තා ආවා. ඇවිල්ලා මහත්තයෝ එහෙනම් මං ආවා. හරි මේ කවුද මේ දෙන්න? මහත්තයෝ අද කාලේ ඕනෙම කෙනෙක් සල්ලි වලට වංචා කරන්න පුළුවන්. හරි. මහත්තයාගේ නිල් වෙලා තිබ්බේ නැහැ කියලා. මං කියයි නිල් වෙලා තිබ්බා කියලා. මේ දෙන්න වරන් ආවේ සාක්ෂියට. ඒකත් කමන්නේ. එහෙනම් මහත්තයෝ වෙලාවත් හරි එකේ දෙයියන් බොදුන් අදහගෙන පෙන්නමුකෝ බලන්ට අනේ ඒක සිවිල් ලැජ්ජාවක් නැතුව පුතේ අර මහ බැංකුවේ අධිපති කලිසම ගලවලා පෙන්නුවානේ මේ බලනවා කෝ නිල් වෙලාද කියලා. හරි මහත්තයෝ නිල් වෙලා නැහැ ඇඳ ගන්න කියලා කිව්වා. හරි ඇඳගත්තා. මහත්තයෝ නිල් වෙලා නැහැ. මම කිව්වා වගේම මහත්තයාට මෙන්න මහත්තයෝ ලක්ෂ 5ක්. මම පරාදයි. මහත්තයා මේ ලක්ෂ 5 තියාගන්න. දැන් ඉතින් හරි සන්තෝසයි මහ බැංකුවේ අධිපති ලක්ෂ 5ක් අරගෙන මූ කොහෙද මාත් එක්ක ඔට්ටුවල නෑනේ කියලා එහෙම ඉන්නකොට අර මේ පැත්තෙන් ආපු එකාගෙන් ලක්ෂ 5කුයි මේ පැත්තෙන් ආපු එකාගෙන් ලක්ෂ 5කුයි ලක්ෂ 10ක් අරගෙන මහත්තයෝ මේක මගේ මහජන බැංකුවේ account එකට දාන්න කියලා දුන්නා. හරිද? එතනින් කතාව ඉවරයි. ඔයාට ඊටු ටික හිතා ගන්න බැරි හින්දා මම කියන්නම්. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන මහජන බැංකුවේ මැනේජර් කෙනෙක්. මේ පැත්තෙන් ඇවිල්ලා තියෙන ලංකා බැංකුවේ මැනේජර් කෙනෙක්. මේ මහ බැංකුවේ අධිපතිට මේ අකා ඔට්ටුවක් අල්ලලා ලබන සතියේ සඳුදාට මහත්තයාගේ පුකනිල් පාට වෙනවා කියලා අරුන් දෙන්නට වෙනම ලක්ෂ 5 ඔට්ටු අල්ලලා ලබන සතියේ සඳුදාට මම උඹලට උඹේ ලෝකගේ පුක පෙන්නනවා කියලා. ඔන්න බලන්න. හරිද? ඒ සිද්ධිය එක සිද්ධියයි පුතා චරිත